ආනේ පිපුරේ නෑ. හොඳයි අපේ එක ඇවිල්ලා උඹ බලන් කරන වැඩිය. උඹ බලන් කරන වැඩි බලන්නකො. ඔන්න අරු බෝම්බේ දානවා කියන ඉන්න අස්සට බෝම්බේ දැම්ම පැන්න පිපුරුන්නේ. මෙතනින් පාරක් තියෙන අයියෝ බා මෙච්චර ළමයි දුකි පාරක් තියෙනවා ගහගන්න නැත්නම් අපි පෙරදිනවා ඉතින් යන්න දෙන්නේ අංකා මේ කොහෙද මේ හෙලෝ යාළුවනි කොහොමද ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ මං ආවා ගොඩ කාලයකට පස්සේ කියන්නේ මං හිතන්නේ මාසෙක විතර කලින් තමයි මේ පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්නේ හරි පොඩි අවුල් තියෙනවා නම් ගණන් ගන්න එපා හරිද මොකද මේ දැන් ගොඩක් කාලෙ පස්සේ ඉඳන් මට පොඩක් කන්ට්‍රෝල් එහෙම හුරුනේ හරිද වචන එහෙම කියනවත් අඩුයි. ඒක නිසා මේ දැන් අපි කොහොම හරි කලින් වීඩියෝ එකෙත් අපි Call of Duty 2 එකේ එකක් ගෙනාවේ. දැන් අදත් ගෙනාවේ එකක්. ඒතකොට මේ අපි කලින් ඉවර කරේ The Winter War කියන එක ඉවර කරා. එතකොට දැන් අද තියෙන්නේ අපිට not one step backwards කියන එක හරිද? ඒතකොට අපි ඒකට යන් ගිහිල්ලා repair the fire කියන එකක් තියෙනවා. ඒකේ අපිට කරන්න තියෙන මම හිතන්නේ repair කරන්න තමයි තියෙන්නේ repair the server හරියයි. කියන්නේ මේකේ රිපෙයාර් එකක් තමයි තියෙන්නේ. කියන්නේ ඒ වගේම යුද්ධ ටැංකි තියෙන්නේ. යුද්ධ ටැංකි පුපුරවන්න තමයි තියෙන්නේ මේක. හරිද? හරි. දැන් අපි යන් රෙගියුලර් දෙමුනේ. අය මොකටද බං ඌවා? Stalingrad. ගේම් එකට ආවා අම්මට උඩු. German forces. Kick the fire හරියයි. ඔඩයි ලෝඩ් දෙනවා. මල බලමු හරිද මේ මොකද්ද? බලමු මිෂන් දෙකක් හරි එක මිෂන් එකක් හරි අපි ගහගන්න බලමු. මම ඒකේ මේ දිගානුව තමයි බලන්නේ හරිද ගොඩක් කාලෙ පස්සේ තමයි ඉතින් මම ආවේ කොයිද මේ ලෝඩ් යන් කනවා හරිද ලෝඩ් උනේ නැත්තම් click to Vasily, take second squad. I'll clear these buildings with first squad and meet you on the other side. Go! හරි මම යන්න මහත්තයෝ අවුලන්නේ ආ මේ අපේ උන්නේ අපි යම් බලන්න පොඩ්ඩක් ඉස්සරහට මේ ගන් මොනවද තියෙන්නේ මං අම්මට හුඩු ඉතින් හරි ඒක අපි උන්නමානේ යන්න එපා පුතේ මහත්තයෝ හරිද දැන් පොඩි සීන් එකක් තියෙනවා යන්කෝ බලන්න මෙතන එකක් තියෙනවා මං කිව්වේ ඔන්න මහත්තයෝ එනවා මම එතන රිපෙයාර් කරා මං යනවා හුස්කෝ පුතාගෙන සෝරි යාළුවා මම කුණුහරුප මේ ගේම් එක උයි බූම් මහත්තයෝ ඒ හරි මං මේක රෙගියුලර් ගහන පොඩ්ඩක් ඒකින්ට පොඩ්ඩක් අපිට ඩැමේජ් අර වදින ඩැමේජ් එක වැඩි පොඩ්ඩයි ගහන්න කිය අම්මට යකෝ මං කලිනුත් කියලා දෙන මේ අපේ උන් මචං මගේ මෙසේ නෝ මොකද්ද මේ මං කලිනුත් කියලා මම පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි හරිද දැන් බෝම්බයක් දාලා අම්මලාට යකෝ මට ගහන්නේ නම් මේ කොට කනවාම මරාගෙන මේකේ මම වැඩි කතා ගන්න නැති මොකද මේ වැඩි මේකේ කතා ගන්න දේවල් නැහැ ඒක වලට බලන් ඉන්න තමයි මේ තියෙන්නේ පොඩ්ඩයි දා මේ යන්න හරියයි ඒ පැත්තට වැටෙනෝ මට යන්න තැනක් නැද්ද ඇත්තටම කිව්වොත් මේ පැත්තෙන් ගියොත් බලන්න දැන් පසු බහින්න වෙනවා හරිද දැන් මං ආවනේ හරි පුතේ දුවපන්
මේ පොඩ්ඩක් අවුල්යයි හරිද මොකද මගේ මේ පළවෙනි කියන්නේ ගොඩක් කාලෙ පස්සේ පළවෙනි වීඩියෝ එකනේ. දැන් අද මම පොඩ්ඩක් අර ස්ක්‍රීන් එකේ වෙනස් වෙලා පොඩ්ඩක් අර වෙනම තාම මම වොයිස් එක රෙකෝඩ් කරන්නේ හරිද. ඒක නිසා පොඩි තැන්වල මිස්ටේක් වෙන්න පුළුවන්. කමන්නේ නැහැ. මේ මෙතනක් තිබ්බා මේ මේකක් රිපෙයාර් කරා මම ඒක තනක් හරිද. අපි උයි දුවපන් අපේ වුණුත් බරටම වැඩ අතන එකෙක් ඉන්නවා ඉවරද නෑ මෙහෙම මේ ඉඳලා හරියන්නේ මෙතන හරි මං ඉවර මම දන්නවා මචං දැන් මම හැරෙනවා එතනක් තියෙනවා කොහෙටද යන්නේ හරි ඉවරයි මහා මෝඩයාගේ මම පැන්නනේ අර බෝම්බෙ හින්දා පැන්න ගියාන් කොතනින්ද නෑ කොහෙද මෙතන තමයි බෝම්බ ටිකක් දාපම් බං ඕනේ නැట్లా යන්න ඔක්කොම බාල්ලොන්ට ඒ ගහන්න උඹලපංග හරි රූත් කියන බය වෙන දෙයක් නෑ බාල්ලොන්ට ඒ ගහන්න ඉදපංකෝ ඊළඟට පොඩ්ඩක් මගේ වොයිස් එකේ සවුන්ඩ් එක පොඩි අඩු වෙන්න ඉඩ තියෙනවා හරිද ඒක ගණන් ගන්න එපා උන්ගේ අම්මලාට යකෝ කවුද ආගෙන නෙඩ්ඩයක් දැම්ම පුතේ දුවපන් මට අඩි තවත් තියෙනවා අර එකේ දිව්වනේ දිව්වනේ නේද හරි පනා දිනවද කොහෙද මොකද්ද උට මට අහුයි මොකක්ද ලොකු සීන් එකක් වෙන්නයි යන්නේ මොකක්ද මේ ගන්න අද්දුවන්නේ මේ අර අපේ උන් ගාව තියෙන බං මයි මේ මොකද්ද මේ ගන්න එකක් අන්න ඒක වෙන්නේ තුන හිතන්න මට යන්න පුළුවන් ඉස්සරහට දිනවද යන්න මෙන්න බාන් දුවපන් බං එහෙම මට යන්න බැරි වෙන්නේ මන් දන්නේ මම හිතුවා ඕකට වැදුණා පුතේ මේ මුංග නැද්ද මොකක්ද මැරියන්කෝ මම හිතන්නේ අරුන්ට වැදුණා මචං නැති වෙන්න බෑ මගේ බෝම්බ වලින්ම තමයි තොපිලා මරන්නේ හරි මචං උන්ට නෙයි බෝම්බ නේ දුවපන් පොඩි අඩි මට බෝම්බයක් තියන්න කොහෙද මහත්තයෝ ඒ මයිකෙන් එළියට යනවා බං මගේ වොයිස් මේ කියන්නේ දුරට යනවා බං මට ඒක හුරුනේ තමයි අවුලන්නේ හු දැන් හිටන් ලං වෙලා කතා කරන්නේ නැත්තම් හරියට ඇහෙන්නේ නැහැ නේ අවුලන්නේ මට බෝම්බනේ නැත්තම් කුඩු වෙන්න කොහොම උඹට අවුලන්නේ බාල්ලොන්ට ඒක මාතක ගේම් එක සේව් වුණා ආයි කොහෙද බලන්නේ අතන කිව්වා දුවපන් මෙතන ගියාම මම කලකරනවා බලන්න ඕනේ
මම හිතුවා අරකා මැරිලා නෑනේ බා. කමන්නේ. මේ මෙතන ඉන්නේ උන්ට ඉවරයක් කරලා දාන්න එපා. බෝම්බයක් කිම දැම්මද? අපි අයියෝ බයි පායනෝනේ. මේක හරියන්නේ හරිත් දැන් මේ මට යන්නේ. මන් දන්නවා. තාම ඉන්නවද? මහත්තයෝ. අපේ උන් බැහැලා ඉන්නේ ආයේ වැඩ. මේ මෙතන. මොකද්ද? මැෂින් ගන්. පෙන්නෙන්නේ නැන්නේ කොහොම ඔයගොල්ලෝ අපේ ගමරන ඔගේ තුවක්කුව ගන්න මේක හරියන්නේ නැහැ කොයි තුවක්කුද නෙයි පොඩ්ඩේ දාම අතන්ට ඒක ඇතුළට බෝම්බේ වැටුණාම බා වෙඩි තියෙන තමන් ගම ඉන්නේ අපෝ උයි මහත්තයෝ සෝරි මහත්තයෝ උන් වෙලාවට මැරෙන්නේ බා බලන්න බය වෙයි හිතේ කාලේ ඉවරයි මචං හරි මොකද්ද මේ අනේ හොයන්නේ කොහෙද බෝම්බ ටික තියාගන්න කමන්නේ මෙතන ඉන්නේ අද අයින් මගේ මම මේ යන පාර හරිද? හරි. එතන හැදුවා නේ හරියට. මෙතන මොකද්ද මෙතන ඉන්නේ හරිනේ මේ මොකද්ද මෙතන පෙන්නන්නේ මම මතක නැහැ බං කී ටික හරි මෙතන බෝම්බ මොකද ගන්න තියෙන්නේ මට යුද්ධ ටැංකි සීන් එකක් තියෙන දැන් පුතේ බලමු මේ මට ගන්න එකක් දීපන් ගන්නලි වැඩන්නේ යම හරි යන්න තියෙන බා බලන්නකො නේ උඹලා ඉතින් මං යනකම්ම හිටපන් පැරරකරන අම්මට හුදි බෝම්බකින් තමයි පුතේ දැන් මං කෙලින් මචං මගේ බිග් ප්ලේ එකකින් තමයි ගහන්නේ කියන්නේ කොහොදයි මන් දන්නවා තව ඉන්නවා කියලා කෙනෙක් කට ගහපියක මැරෙන්න කොහෙද බා අනේ මේ මොකද්ද බං බෝම්බ
බෝම්බ තියෙනවනේ. Desi. මාගේ මං කියන්නේ ඉතින් මොකද කියලා මේ ඒ පල්ලි මම හිතුවේ මේ මයික් එක මොකක් කරලා මං හිතුවේ කෙලිලා තමයි කියලා බලන්න අවුලක් නැහැ බලමු මේ පළවෙනි වීඩියෝ එකේ පොඩි අවුල් ටික මං කියවනේ කලින් මට පොඩි දෙයක් ගන්න ඒක කරා නම් හරියනවද දැන් ඉතින් බෑ දැන් මේ බලින් වෙලා ඉතින් මට කරන්න දෙයක් නැහැ කමන්නේ බොම්බ දාන එක තමයි මගේ මෙහෙ නෙමෙයි කොහෙද බං මේ මු වලි දාව කොහෙද අයින් යන්කෝ මෙතනින් පයින්ද පුළුවන් මට ඉලක්කෙට දැන් බෝම්බේ දාන්න බෑ බං මන් දන්න මේකට බෝම්බ හයි ගන්න තියෙන අයින් නේ. දැන් මම මැරුණත් කමන්නේ බං මම බෝම්බ හයි කරගත්තනේ ඕන්නක පුපුරනවා දැන් ආනේ පිපුරේ නෑ. හොඳයි අපේ එක ඇවිල්ලා උඹලා කරන වැඩේ. උඹලා කරන වැඩේ බලන්නකො. ඔන්න අරු බෝම්බ දානවා කියන අස්සරම් බෝම්බ. බෝම්බ දැම්ම පැන්න පිපුරුන්නේ. මම මෝඩයක් දෙන්නේ බම් බලන්න ළඟට වෙලා හිටියනේ කමන්නේ මම ඉන්න මේ මොකෙද අඩුයි අපේ උන් ඉන්නවනේ මෙහෙට යන්න ඕනේ පාරක් මෙහෙ වහරේ මට කක්කරි ගියා අයියෝ බං බලපියකෝ එක බෝම්බියයිනේ බං අර එකත් හදිට වැටුනේ බෝම්බනේ මෙතනින් පාරක් තියෙන අයියෝ බං මෙච්චර ළමේ ගුටි කාලා තියෙන්නේ තාත් එක්ක ඉන්නවා පොඩ කර මෙහෙම සීන් එකක් තියෙනවා නේද මේ බෝම්බ දාලා මේ මාත් එක්ක විහිළු ගන්න බෑ ඉතින් නේ එනවනම් වරි මහත්තයෝ මචං ළඟටම ඉන්න ගහලා යනකම් දන්නේ නැහැ නේද හයි දන්නවනේ අර මම මෙහෙම එකක් දාන අම්මට අපේ මං හිතුවේ මේ මොකද අපේ මේ වරින් අඩෝ අපේ බං මේක මාන දිග මිෂන් එකක් බං අය එකක් ගහන්න වෙන්නේ ඒ තුවක්කු දීපල්ලක තොපිලගේ තියෙන එන්න දීපන් අපේ උන් ගා සුපිරි තුවක්කු ටිකක් තියෙනවා අන්න ඒවා ටික උන් ටික මරලා ගමුද කියන්නේ තුවක්කු අංගරහු උයි හොරර් ගේම් එකක් නෙමෙයි හරිද මේක අයින් ජම්ප් ස්කෙයාර් මේක දැන් මම මේ බලන්නේ බෝම්බ දාන්නේ කොහොමද කියලා මහත්තයෝ මේ පැත්ත නම් මට පේන්නේ නැහැ මේ පැත්තේ මම කවර් කරලා ආවේ මේ මුත වැඩක් දෙන්න ඕන. ඔබ ඉවරයි මචං. ගණන් ගන්න එපා ඉතින් එහෙම.
හරිද සමසමව ගේම ගහ ගන්න ඕනේ නැත්නම් එහෙම අපි පෙරදිනවා ඉතින් යන්න දෙන්න මේ කොහෙද මේ මේ තාවුනේ මැප් එකෙන් එළියට යනවා බලන්නකො නේකිට ඇටි මේ අරක පිපුරුවේ නැද්ද තාම දැන් පුපුරන්න දෙන්න මං අරකට දීලා එන්න වැඩක් කවන්නේ නැහැ නේ මට ඕන් දැන් බලහන් ආර එනෙමිල ඇති ඈ අනේ තෝච්චයන්කෝ අනේ ක්ලවුඩ්යන් අඩේ යන්න ඒ මේ උඹලා ඕක ගැන බලාගෙන ඉන්න මම මේ මූ ගැන බලාගෙන මම මැරුණත් උතේ මේක නම් ගහන්න වොෂ් කිව්ව විදිහේ මැරුණා බා දන්නවයි බා මං කිව්වත් අනිවාර්යෙන් දෙයක් වෙනවා ආපෝ මෙන්නම ගහපන් මෙන්නම මං ගහන එකක්වත් වදින්නේ නෑ බං මන්ට ඒකයි ප්‍රශ්නේ ළඟට ගිහින් කණ්ඩ ගහලා ඉන්න තිබ්බනේ අරක කුඩු කර ගන්න තිය විදියක් තිබ්බනම් අපේ උන් නැද්ද බං අම්මට හොදු ආයෙත් නෑ බං දැන් තියෙන්නේ අරකට වැඩක් දෙන එක තමයි. ඔන්න එන තිබ්බා. දැන් දුව. තිබ්බේ නැද්ද? වැඩියෙන් තියන්න කියගෙන මට හිතෙනවා. ඒ දැන් ආයෙත් අනේ බං. මට කවුද ගහන පර මේ මහත්තයෝ දැන් කලින් වගේ එන්නේ නැහැ මචං හරිද කෙලින්ම මොලෙන් ගහන්න උඹ ටික පරයට මැරෙන්න දිනවා මට ගහන්න පාරක් මැරෙන්න තුන්වෙනි පාර දෙන්නේ නැහැ පුතේ. ඔය තීන්දුව වෙනවා කියන්නේ මම අනිවාර්යෙන් මේ මිෂන් එක ඉවර වෙනවා. ඒ අනේ ගම්මට යකෝ මේක අර ඇතුලින් එක මැරුවේ නෑනේ. ආයේ දෙන්නේ නැහැ. දැන් කොයි මට උන් ටිකක් දීපන්කෝ. ඒ බෝම්බෙත් මේ කාලිස මාස්ටර්නම් වැටුණා. මං ගහන්නේ වදින්නේ නැද්ද? වදිනවා. ඒ වදින්නේ නැහැ කියලා ඔහොම ගහන්නේ. ආයේ ආවොත් නම් යන්න දෙන්නේ නැහැ පුතේ. ඉන්න වරේටම වැඩක් දෙන්න. අපේ උන්ට කහ ගන්න බෑනේ. ඉක්කො සිද්ධ කියලා හපු. දැන් ආයේ නම් පුතේ. මේ අන්තං ඒත් මට ගහනවා. උඹ බලපන්
මොකා මාරලා දාපන්. කාකෝ යාර ඉන්නවද? මට අපි ගේම් එකට බැස්සොත් ආයේ ඉවරයි. මම හිතන්නේ ඉවරයි මිෂන් එකනේ. හරි යනවා කියන්නේ මචං ඔන්න ඉවර. සින්දු වෙනවා කියන්නේ. හරි අපි ඔන්න එහෙනම් ඉවර නැද්ද මිෂන් එක? අන්න ඉවරයි. හම්බෝ අපි යම් මේනු එකට. ඔන්න අපි මේකේ ගැහුවා. තව මිෂන් මේකේ කීයක් තියෙනවද දන්නේ? කොහොමද තව එක මිෂන් අපි එක මිෂන් එකක් ගැහුවා. අපි කලින් මිෂන් දෙකක් ගැහුවා මට මතකයි. ඉතින් ආයේ මට කියන්න තියෙන්නේ ආයේ කියන්න දෙයක් නැහැ. එහෙනම් මේ වීඩියෝ හොඳයි නම් subscribe කරලා යාළුවන්ට බලන්න share කරලා ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් comment කරගෙන යන්න. එහෙනම් මම ගිහින් ඉන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.